සුබ දවසක් මම ප්‍රසවනාල විශේෂඥ වෛද්‍ය රෝහන් ලියන එක. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පළු සැලසුම් ක්‍රමවේද පිළිබඳ වීඩියෝ මාලාවේ විතර වැදගත් කොටසක්. ඒ කියන්නේ ඩිපෝ-ප්‍රෝවෙලා. ඩිපෝ-ප්‍රෝවෙලා කියන්නේ මේකේ අඩංගු ප්‍රොජෙස්ටරෝන්. අපි කලිනුත් සාකච්ඡා කරා ප්‍රොජෙස්ටරෝන් වලින් සිදුවෙන හෝමෝනයෙන් ඩිම්බ මේරීමත් ඩිම්බ මුදා හැරීමත් ප්‍රමාද කරන ඒ වගේම ගැබ් ගෙල ආශ්‍රිතව කාන්තාවගේ තියෙන දියරය ඒ තරලයේ ඝනත්වය වැඩි කරන. එතකොට ශුක්‍රාණු ඇතුල් වීම වලක්. අපි දන්නවා මේක මාස 3කට සැරයක් දෙන එන්න නැත්නම් මේකෙදි තියෙන ගැටලුව තමයි ගොඩක් වෙලාවට සුද්ධියම අක්‍රමවත් වෙන්නත් පුළුවන්. ඒ වගේම මාස ගාණක් අවුරුදු ගාණක් යනකම් සුද්ධියම සිදු නොවෙන්නත් පුළුවන්. ඒතකොට මේකෙදි සාමාන්‍යයෙන් කාන්තාව නැවත ගර්භණී වීමට බලාපොරොත්තු වෙනවා. මේක එච්චර හොඳ ක්‍රමයක් නෙවෙයි. මොකද මේක නතර කරලා ඊළඟ මාසෙම ගර්භණී වීමේ හැකියාවක් නැහැ. නමුත් ඔබ කරන්න වෙන්නේ මේකත් හැබැයි හොඳ ක්‍රමවේදයක්. ගොඩක් අය තමන් ගර්භණී වීමට කාලයක් තිස්සේ හිතන්නේ නැත්නම්. ඒ වගේම තමන්ට ගර්භාෂය ෆයිබ්‍රොයිඩ් වගේ තියෙනවා නම් ඒ ගෙඩිවල කුඩා වීමකුත් මේක නිසා සිද්ධ වෙනවා. ඒ වගේම තමන්ට එන්ඩෝමෙට්‍රියස් වගේ තත්ත්ව තියෙනවා. ගොඩක් වෙලාවට මේකත් ඉතා හොඳ ක්‍රමවේදයක් තමයි තමන්ගේ වේදනාව ඒ සුද්ධියමත් සමගාමීව තියෙන වේදනාව අඩුවීමටත් මේක එන්ඩෝමෙට්‍රියස් තත්ත්වය අඩුවීමටත් මේක ඉතා හොඳ ක්‍රමයක්. ඒ වගේම මේකෙන් පල්ස් සෙන්සර් ක්‍රමවේදයක් විදිහට මේක ක්‍රියාත්මක වෙනවා. ස්තුතියි.